දැන් අපි කතා කරමු ළමයි සිරස් ජල පරිවහනය එහෙම නැත්නම් රසෝද්ගමනය ගැන. රසෝද්ගමනය. ඒ කියන්නේ දැන් ඔය ඇපෝප්ලාස්ට් එක ඇතුළු වුණානේ දැන් මෙතන ඇපෝප්ලාස්ට් එක ඇතුළු වුණානේ ජලයේ සහ khනිජ. ඒ ටික ශාකයේ ඉහළ කොටස් වලට පරිවහනය වෙන ක්‍රියාවලිය ගැන දැන් අපි කතා කරමු. රසෝද්ගමනය. 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 හරි. එතකොට රසෝද්ගමනය කියන්නේ මොකද්ද ළමයි? සනාල සිලින්ඩරයට ඇතුළු වූ ජලය සහ khනිජ ශාකයේ ඉහළ කොටස් වලට ශෛලම ඔස්සේ පරිවහනය වන ක්‍රියාවලිය. මොකද්ද? සනාල සිලින්ඩරයට ඇතුළු වූ ජලය සහ khනිජ ශාකයේ ඉහළ කොටස් වලට ශෛලම ඔස්සේ පරිවහනය වන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ රසෝද්ගමනය කියලා. මෙන්න ওই ශෛලමේ පටකය එනත සනාල සිලින්ඩරේ අරිය ජල පරිවහනය වගේ කොහොම හරි මේක ගිහිල්ලා ඇතුළු වුණා මේකට. අන්න දැන් මේ උඩට යන ක්‍රියාවලියට අපි කියනවා ළමයි රසෝද්ගමනය කියලා. මොකද්ද? එක පාංශු ද්‍රාවණයේ සිට බාහිකය ඔස්සේ ශෛලමයට ඇතුළු වූ ජලය සහ khනිජ මොකද උනේ? මෙන්න ඇතුළු වුණා. එක දැන් ඔන්න ශාකයේ උඩ කොටස් වලට පරිවහනය වුණා. ශාකයේ ඉහළ කොටස් වෙතට පරිවහනය වන ක්‍රියාවලියට අපි කියන ළමයි රසෝද්ගමනය කියන. පරිවහනය වන ක්‍රියාවලියට අපි කියනවා රසෝද්ගමනය කියන. මේක පැහැදිලි කරන්න ළමයි අපිට කල්පිතයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කල්පිතයට කියනවා අපි සංසක්ති ආතති කල්පිතය කියලා. මේ කල්පිතය ඇසුරෙන් තමයි අපි මේක මාර ලේසි විදිහට පාඩම් කරලා ඉවර කරන්නේ. මේකට ඉදිරිපත් වෙච්ච කල්පිතය මොකද්ද? ඉදිරිපත් වූ කල්පිතයට අපි කියනවා ළමයි සංසක්ති ආතති කල්පිතය. සංසක්ති ආතති කල්පිතය. ඔන්න පළවෙනියටම අර්ථ දැක්වීම කතා කරා. ඉදිරිපත් වෙච්ච කල්පිතය ගැන කතා කරා. මොකද්ද? සංසක්ති ආතති කල්පිතය. එතකොට මට කියන්න ළමයි මෙයාලා ශෛලමයේ ඔස්සේ ශාකී ඉහළ කොටස් වලට යන පරිවහන ක්‍රමය මොකද්ද? දිගුදුර පරිවහන ක්‍රමයක්. දිගුදුර පරිවහන ක්‍රමයන්නේ තොග ප්ලාස්මේනේ බා. තොග ප්ලාස්මේනේ තොග පරිවහනයනේ. තොග ප්‍රවාහයනේ. තොග ප්‍රවාහය තමයි ඒකේ ක්‍රමය. ඒ තොග ප්‍රවාහයේ ලක්ෂණ මොනවද? විසරණයට වඩා වේගවත් දිගුදුර පරිවහන ක්‍රමයක්. නයිස්. ක්‍රියාවලිය කොහොමද පරිවහනය වුණේ? තොග ප්‍රවාහය මගින් තමයි පරිවහනය වුණේ. තොග ප්‍රවාහය කියන්නේ මොකද්ද ළමයි? දිගුදුර පරිවහන ක්‍රමයකි. දිගුදුර පරිවහන ක්‍රමයකි. දිගුදුර පරිවහන ක්‍රමයකි. අනිත් එක විසරණයට වඩා වේගවත්. විසරණයට වඩා වේගවත්. හරි ළමයි. ඊට පස්සේ අනිත් මොකද්ද? පීඩන අනුක්‍රමණයක් ඔස්සේ පරිවහනය වේ. පීඩන අනුක්‍රමණයක් ඔස්සේ පරිවහනය වේ. හරි. ඔන්න ළමයි අපි රසෝද්ගමනය ගැන මූලික හැඳින්වීමක් කතා කරලා ඉවර කරා. දැන් මම මේක බකනවා. මම මේ රසෝද්ගමනයේ එක සාකච්ඡා කරන්න ළමයි. ඔන්න ඔය සංසක්ති ආතති කියන කල්පිතය ඔස්සේ. අපි බලමු සංසක්තිය කොහොමද මේ ජලය ඉහළට ගමන් කරන්න උදව් වුනේ? ආතතිය කොහොමද මේ ජලය ඉහළට ගමන් කරන්න උදව් වුනේ කියලා. හරි. ඔන්න ළමයි මුලින්ම කතා කරනවා සංසක්තිය ගැන. සංසක්තිය ගැන ඒ කියන්නේ ඔය සංසක්තිය අන්ති කල්පිතය එක තිබ්බනේ. ඒ කියන්නේ සංසක්තිය සහ ආතතිය උදව් කරගෙන මෙයාලා පරිවහන වෙලා තියෙන්නේ. සංසක්තිය ගැන කතා කරමු. මෙන්න ශෛලම පටකය. මෙන්න මුලේ ශෛලමය. මේ මුලේ ශෛලමය මේ කඳේ ශෛලමය මෙන්න ශාක පත්‍රය වලට ගිහිල්ලා ඒකද. මේ තමයි පත්‍රයේ ශෛලමය. මෙන්න ඒකෙන් නාරඩියම හැදිලා. මෙන්න මෙතන පූටිකාවක් කියම තියවද වතුර එළියට යන්න. මොකද්ද? මේ තමයි මුලේ ශෛලමය. මුලේ ශෛලම. මේ මොකද්ද? කඳේ ශෛලම. මේ මොකද්ද? පත්‍රයේ
ශෛල. මේ මොකද්ද? පූටිකාව. ළමයි සාමාන්‍යයෙන් උත්සේදනය කියලා ක්‍රියාවලියක් වෙනවානේ. උත්සේදනය මොකද්ද වෙන්නේ? එළියට ජලය වාෂ්ප විදිහට යනවා. එළියට ජලය වාෂ්ප විදිහට යනවා. මෙන්න මේ වාෂ්ප විදිහට යන එකට අපි කියනවා ක්‍රියාවලියට අපි කියනවා ළමයි. කියන්නේ ශාක පත්‍ර තුලේ ජලයේ වාෂ්ප විදිහට එළියට යන ක්‍රියාවලියට අපි කියනවා උත්සේදනය කියලා. ඒකෙදි වෙන්නේ නිකන් කළා නිකන් වායු ගෝලයට ජල වාෂ්ප ඇද ගැනීමක් වගේ. ඒ නිසා මේකට අපි කියනවා උත්සේදන චූෂණය කියලා. උත්සේදන චූෂණය. ඒ කියන්නේ මේ පැත්තට අදින එකට අපි කියනවා මොකද්ද? උත්සේදන චූෂණය කියලා. ඔන්න පළවෙනි එක. උත්සේදන චූෂණය වෙනවා. උත්සේදන චූෂණය. මොකද්ද ළමයි එතකොට? මෙන්න මේ රසෝද්ගමනය වෙන්න උඩට ඇද ගැනීමක් කරවුවේ උත්සේදන චූෂණය මගින්. ඇයි අදින්නේ? ළමයි යට ඉඳන් උඩට යද්දී තල්ලු කරනවට වඩා ඇද ගන්න එක ලේසි ළමයි. මොකද යට ඉඳන් උඩට තල්ලු කරන්න අමාරුයි. උඩින් අදින්න ලේසි. ඔය ඇද ගැනීම කරවුවේ ළමයි මෙන්න මේ උත්සේදන චූෂණය මගින්. ඇද ගැනීමට බලය සපයවුවේ උත්සේදන චූෂණය මගින්. ඔන්න පළවෙනි එක ඇද ගත්තා. හරි. මුලින්ම මෙතනින් තමයි පටන් ගන්න. එක. මොකද්ද උත්සේදන චූෂණය මොකද්ද කරේ? රසෝද්ගමනය සඳහා රසෝද්ගමනය නැත්නම් ජලය ඉහළට ඇදීම සඳහා බලය සපයවුවා උත්සේදන චූෂණය මගින්. දැන් හිතන්නකෝ. දැන් මෙහෙම ඇදගෙන යද්දී බලය පල්ලෙහාට යවන්න නම් ළමයි අඛණ්ඩව බලය හුමාරු වෙන්න ඕනේ. දැන් මෙහෙම හිතන්නකෝ. මිනිස්සෙක් ඉන්න මේ මිනිස්සු පෙළියක් ඉන්නවා. මේ මිනිස්සු පෙළියක් ඉන්නවා. දැන් මෙයාගේ කකුල් දෙක උඩින් මෙහෙම අතින් එල්ලලා ඉන්නේ. මෙන්න කකුල්. මෙයා කකුල් තියලා මෙන්න යටින් අත් දෙකෙන් එල්ලලා ඉන්න මෙයා කකුල් වලත් එක්ක. උඩින් එක්කෙනෙක් මෙන්න මේ බිත්ති තියෙනවා මෙතනින් එක්කෙනෙක් ඉඳගෙන මෙයාලව ඇද ගන්නවා. මෙන්න යායි කකුල්. මිනිස්සෙක් ඉඳගෙන මෙයාලව ඇද ගන්නවා ඉහළට. හරි. පැහැදිලිනේ. ඒ කියන්නේ මම මෙහෙම ඉඳගෙන කෙනෙක්ව අදිනවා වගේ අදහසක්. මෙයාලා ඔක්කොම එකට සම්බන්ධයි නේද? උඩට එන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවත් මැදින් අතක් ගැලවිලා ගියොත් පල්ලෙහාට එන්න බලන්න උඩට බෑ නේද? උඩට ගැදිලා මූ ඉතින් අල්ලන්නේ. කවුරුත් ඉතින් අදින්නේ නැහැ. ඒ වගේ වැඩක් තමයි මේක. මෙයාලා දැන් ඇද ගැනීමට බලය සපයනවා නම් මේ ඇද ගැනීම පල්ලෙහාටම එන්න ඕනේ. මොකද දැන් මුලෙන් වතුර ඇතුළු වෙලා මේ උඩට යන්න බෑ. එහෙනම් මේ පල්ලෙහාටම වතුර ටිකට බලයක් දෙන්න ඕනේ. පල්ලෙහාට මේ බලය සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. ඇද ගැනීම බලය සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. ඒක සම්ප්‍රේෂණය වෙන්න නම් ළමයි ජල අණුත් එක්ක හොඳට බැඳිලා තියෙන්න ඕනේ. ඒකට මොකද්ද කියන්නේ? ජල අණු අතර තියෙන ආකර්ෂණ මොකද්ද කියන්නේ අපි? සංශක්තිය කියලා. එතකොට සංශක්තිය මගින් තමයි ඔය ජල අණු එකට එකක් ඇදගන්න උදව් වෙච්ච සංශක්තිය මගින් මොකද්ද ජල අණු එකට ඇදගත්තා. ජල අණු අදින්න බලය සපීමේ උත්සේදන චූෂණය. මෙන්න මේ උත්සේදන චූෂණ බලයන් ශාකයේ ඔස්සේ පහළට සම්ප්‍රේෂණය කරවුවේ මෙන්න මේ එකට බැඳුණු ජල අණු මගින්. ජල අණු එකට බැඳගත්තේ සංශක්තිය මගින්. එහෙනම් මේ බලය පහළට ගමන් කරන්න සංශක්තිය අපිට අත්‍යවශ්‍ය වුණා. හරියට හරි. මොකද්ද? එක හරි මේ පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක මෙම චූෂණ බලය ශෛලමය ඔස්සේ මුල් දක්වා පහළට සම්ප්‍රේෂණය විය යුතුයි. ඒකට තියෙන අවශ්‍යතාවය මොකද්ද ළමයි? ඒකට අඛණ්ඩ ජල කඳක් පවත්වා ගත යුතුයි. අඛණ්ඩ ජල කඳක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ජල අණු එකට එකක් බැඳිලා මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. අඛණ්ඩ ජල කඳක් පවත්වා ගත යුතුයි. මේ අඛණ්ඩ ජල කඳක් පවත්වා ගන්න ළමයි ජල අණු අතර සංශක්තිය අත්‍යවශ්‍යයි. ජල අණු අතර තියෙන සංශක්ති බල අත්‍යවශ්‍යයි. මොකද උත්සේදන චූෂණයේ පල්ලෙහාට යන්නේ අඛණ්ඩ ජල කඳක් පමණක් ඔස්සේ වීම. මොකද ඔය පල්ලෙහාට බලය යන්න නම්
ජල කණ්ඩ අඛණ්ඩව තියෙන්න ඕනේ. ඒ නිසා ඒකට උදව් වුණා ජල අණු අතර තියෙන සංශක්තිය. ඔන්න ජල අණු අතර සංශක්තිය ඇති වුණා. මොකද්ද සංශක්තිය? තව එක. ජල අණුවම සංශක්තියෙන් බැඳුනට ජල අණු බිත්තිය අතර මොකුත් බැඳීමක් නැත්තම් අපරාධේ තිබ්බ. බිත්තිත් කියනවනේ මේකේ. දැන් මෙහෙම ජල අණු වෙද්දී දැන් හිතන්නකො. දැන් මෙයාලා උඩට ඇද ගන්න ගම දෙපැත්තේ බිත්ති දෙකක් තියෙනවා. දැන් මෙහෙම නිකන් බිත්ති දෙකක් සෙට් කරලා තියෙන්නේ මෙහෙම. බිත්ති දෙකක්. මෙයාලා කකුල් වලින් ඒ බිත්ති වලට මෙහෙම තියන් ඉන්නේ කකුල් දෙක. එතකොට ආයේ පල්ලහැට මෙයා වෙන්නේ නැහනේ. පල්ලහැට ලිස්සලා එහෙම යන්නේ නැහනේ. අතින් ඇද ගන්නවා. ඒ බිත්ති දෙකට මෙහෙම කකුල් දෙකක් මෙහෙම තියන් ඉන්නවා හිර කරගෙන. එතකොට හොඳට මෙයාට පල්ලහැට එක දිගට අඛණ්ඩව ඉන්න පුළුවන්. මේ අඛණ්ඩ ජල කඳ පවත්වා ගැනීමට ජල අණු සහ මේ ශෛල මේ සෙලියුලෝස් ශෛල බිත්තිය අතර තියෙන මොකද්ද? ශෛල මේ ශෛල බිත්තිය අතර තියෙන ආසක්තියක් උදව් වෙනවා. ආසක්තියක් උදව් වුණා. මොකද්ද? ඊළඟ පස්වෙනි පොයින්ට් එක තමයි අඛණ්ඩ ජල කඳ පවත්වා ගැනීමට ජල අණු හා ශෛල බිත්තිය අතර ආසක්තියද උදව්. මෙන්න ආසක්ති බලත් උදව් වුණා. මෙන්න මේවට අපි කියනවා අපි ආසක්ති බල. ඔන්න ළමයි සංශක්ති හැසිරීම ගැන අපි කතා කරලා ඉවර කළා. මොකද්ද මම කිව්වේ? උත්සේදනය සඳහා සාමාන්‍ය කල්පිතයක් තියෙනවා. අපි ඒ කල්පිතේ කියනවා සංශක්ති ආතති කල්පිතය කියලා. ඒ කල්පිතයේ අර්ථයේ ආකාර දෙකක් දායක වෙනවා මේ උත්සේදනය සඳහා මේ රසෝද්ගමනයට. මොකද්ද? එකක් සංශක්තිය, අනික ආතතිය. ආතතිය ගැන පස්සේ කතා කරමු. සංශක්තිය ගැන කතා කරන්න කලින් මුලින්ම ඇද ගැනීමක් තියෙනවා. මේ වතුර ටික උඩට ඇද ගැනීමක් තියෙනවා. ඇදගන්නේ උත්සේදන චූෂණය මගින්. එහෙම ඇද ගැනීමක් තියෙන එක පල්ලෙහාටම සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. නැත්තම් ඇද ගැනීම හරියට වෙන්නේ නැහැ. එහෙම සම්ප්‍රේෂණය වෙන්න නම් ජල අණු අතර අඛණ්ඩ ජල කඳක් තියෙන්න ඕනේ. එහෙම අඛණ්ඩ ජල කඳක් පවත්වා ගන්න නම් ජල අණු අතර හොඳ බැඳීමක් තියෙන්න ඕනේ. ඒ බැඳගත්තේ සංශක්තිය මගින්. ඊට අමතරව ජල අණුවේම ශෛලමේ තියෙද්දි ජල අණු සහ ශෛල බිත්තිය අතර තියෙනවා ආකර්ෂණයක්. ඒකිනුත් ඔය අඛණ්ඩ ජල කඳ හොඳට පවත්වාගෙන තියෙනවා. ඒ නිසා උච්ඡේදන චූෂණයේ අඛණ්ඩව පල්ලෙහාට මුල දක්වා අපිට අරන් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න ඒ කොටස කතා කරලා ඉවරයි. ඔන්න දැන් මම මේක මකන්න යන්නේ. මේකම කරා මම ඈ. දැන් අපි කතා කරමු ආතතිය ගැන. සංශක්තිය කතා කරා. දැන් කතා කරමු අපි ආතතිය ගැන. ළමයි ඔය ආතතිය කියන්නේ මොකද්ද? ආතතිය කියන්නේ මොකද්ද? ආතතිය කියන ළමයි ඍණ පීඩනය කියන එකට. මොකද්ද? ආතතිය කියන්නේ ළමයි ඍණ පීඩනය කියන එකට. ආතතිය සමානයි ඍණ පීඩනය. හරි. මෙහෙම දෙයක් වෙන්නේ. ළමයි හිතන්න මෙහෙම බීම බටයකින් බීම බොනවා බං. හරිද? මම දැන් කළා උඩට ඇද ගන්නවා. ඇද ගනිද්දි සමහරලාට උඩ බීම බටේ ඇකිලෙනවා දැකලා තියෙනවා සමහරලාට. ඇකිලෙනවා. ඇයි ඒ? පීඩනය අඩු වෙලා තමයි ඇකිලෙන්නේ. පීඩනය අඩු වෙලා තමයි ඇකිලෙන්නේ. මොකද ඇතුලේ තියෙන පීඩනය අඩු වෙනවා. ඇයි ඇද ගන්නවනේ? කළා බීම බටේ සම්පූර්ණයෙන් ඇකිලෙනවා. ඇතුලේ පීඩනය අඩු වෙලා. උත්සේදන චූෂණය වයින් කරේ මොකද්ද? ඇද ගන්න එකනේ. ඇද ගන්නකොට උඩ තියෙන ජලාණු ටික ඇද ගනිද්දි උඩ පීඩනය අඩු වෙනවා. ආතතියට ලක් වෙනවා. යට පීඩනය වැඩිනේ. ටංගාල උඩට ඇද ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ටුංගාල උඩට ඇද ගන්න පුළුවන්. එහෙම නැති එතන තිබ්බතන පීඩනය දැන් අඩුයි. ඔන්න ඍණ පීඩනය. ආතතිය. යටින් ටංගාලා ජලය ටික උඩට දැන් එනවා. ඔහොම ජලයේ ස්තර විදියට ටුන් ගාලා උඩට යනවා.
මේ ආතතියක් උදව් වෙනවා රසෝද්ගමනය සඳහා. මොකක්ද උනේ? හරි. මෙහෙම වුණාම ජලයෙන් බලය සපයයි. ජලය ආතතියට ලක් වේ. එනම් ඍණ පීඩනයක් ජනිත වේ. මේ බලන්න. දැන් මෙතන වතුර ස්තරයක් තිබ්බා. මේක එළියට ගියාට පස්සේ ළමයි දැන් මෙතන වතුර ස්තරයක් නැහැ. දැන් යට මෙතන වතුර ස්තරයක් තිබ්බා කියන්නකො. මේක එළියට ගියාට පස්සේ මොකක්ද උනේ? මෙතන ජනිත වුණා ඍණ පීඩනයක්. මෙතන ඍණ පීඩනයක් තිබ්බ නිසා දැන් මේ ඔක්කොම ජලයේ තිබ්බෑ. ජලයේ තියෙන නෑ මේ ටිකේ. මම දැන් මේ මෙතන විතරයි ගත්තේ මුලින්ම. මේක ගැලවුවට පස්සේ මෙතන ඍණ පීඩනය ජනිත වුණා. ඒ නිසා ඒ ඍණ පීඩනය නිසා මෙතන දැන් වතුර තියෙන නිසා මෙතන පීඩනය වැඩි. ටුම් ගාලා මෙහෙට වතුර ගමන් කරනවා. දැන් එතකොට ඊට පස්සේ දැන් මෙතන වතුර තියෙනවා. මැද වතුර නෑ. මැද වතුර ටික ගියේ. මිනිහා නිකන් හිතා ප්‍රැක්ටිකලි හිතන්න බෑ. එහෙම හිතන්න බැරි කමක් නෑ. දැන් මෙතනින් පුම් ගාලා මෙතනට වතුර ගමන් කරනවා. ඔන්න ඔක තමයි ඍණ පීඩනය කියන්නේ. හරිද? උඩින් යනවා උඩින් අයින් වුණා මෙහෙන් එනවා. මෙතන තිබෙන්නේ මෙතනින් එනවා. එහෙම තට්ටු යනවා. මැද හිඩස් ඇති වෙන්නේ නැහැ. ඒ ගමන්ම ඇති වෙනවා. ටන් ගාලා යනවා තල්ලු වෙලි. ඍණ පීඩනය සහ ආතතිය කියන්නේ ඔන්න ඔය කතාවට. එතකොට අපි කියන්න ඕනේ උත්ස්වේදන චූෂණය මගින් ජලය ඉහළට ඇද ගැනීමේදී ජලය ආතතියට ලක් වේ. එනම් ඍණ පීඩනයකට ලක් වේ. ඒ ඍණ පීඩනය නිසාද ජලය ඉහළට ඇද ගැනීමට උදව් වේ. හරි. ලස්සන දෙයක් ඊට පස්සේ කතා කරන්න තියෙනවා ළමයි වැදගත් කොටස. මම මේක දැන් මකනවා ඔක්කොම මකනවා. දැන් ළමයි මේ විතර sorry මේ විතර අර ඔය ආතතිය යටතේ ජලය ගමන් කරපුවම ළමයි දෙක ආතතිය ආතතියම තමයි නිකන් ජලය ටිකක් අයින් වුණාට පස්සේ ජලය වැඩි තැන ඉඳන් අඩු තැනට නෙමෙයිද වතුර ගමන් කරලා ටුම් ගාලා. එහෙම නිකන් තිබ්බනේ දැන් ජලය ගියාට පස්සේ එතන ජලය නැහැ. යට තිබ්බ ජලය. එතන ඉඳන් ටුම් ගාලා මෙතනට ගියා. ජල විභව අනුක්‍රමණයක් අනුනේ එතන චුට ජලය ගමන් කරලා තියෙන්නේ. ඔහොම වැඩක් මෙන්න මේ ශාකයේ වෙනවා ළමයි. හරිද? හිතන්නකෝ. උත්ස්වේදන චූෂණය මගින් ජලයෙන් ඉහළට යන්නේ ගමන් කරන්නේ. එතකොට මෙතන ජල විභවය අඩු වේ. පත්‍රයේ ජල විභවය අඩු වේ. පත්‍රයේ ජල විභවය අඩු වෙනා මේ පත්‍ර නාර්ටි වල එහෙම නැත්නම් වෘන්ත වල ඉඳලා වතුර මෙතනට එනවා. අර වැඩේමයි. එතකොට පත්‍ර වෘන්ත ජල විභවය අඩු වෙනවා. එතකොට මේ හරිය ජල විභවය නිසා මෙතනට වතුර එනවා. මෙතන අඩු වෙනවා. මෙතනින් මෙතනට දෙනවා. මෙතන අඩු වෙනවා. මෙතනින් මෙතනට දෙනවා. මෙතන අඩු වෙනවා. මෙතනින් මෙතනට දෙනවා. ඔහොම පීඩට ගිහිල්ලා මෙතන අඩු වුණාට පස්සේ පාංශු ද්‍රාවණයෙන් මෙතනට වතුර දෙනවා. ආයතන මාර්ගය ඔස්සේ උඩට ගමන් කරනවා. තේරුණාද? එතකොට හැම වෙලාවෙම ජලය ඔහොම එක්තැනක ඉඳන් තව තැනකට ගමන් කරලා තියෙන්නේ ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ. වැදගත් පොයින්ට් එකක්. මෙම ජලය ඉහළට ගමන් කිරීම ජල විභව අනුක්‍රමණයකට සිදුවේ. ඔන්න තරු ලකුණු තුනක් දාන වැදගත් පොයින්ට් එකක් ඈ. ළමයි ගොඩනගකට මේක ලියන්න අමතක වෙනවා. හරි. මුලින් මොකක්ද වෙන්නේ? පත්‍ර මැද සෛලවල ජලය වාෂ්ප වේ. එවිට මොකක්ද වෙන්නේ? පත්‍ර මැද සෛලවල ශයි අඩු වේ. පත්‍ර මැද සෛලවල ජල විභවය අඩු වේ. පත්‍ර මැද ජලවල ජල විභවය අඩු නිසා පත්‍ර වෘන්ත සෛලවල ඉඳලා ජලය පත්‍ර මැද සෛල වලට ඇතුළු වෙනවා. එම නිසා පත්‍ර වෘන්ත සෛලවල සිට පේනව නේද? ඔව් පත්‍ර වෘන්ත සෛලවල සිට ජලය පත්‍ර මධ්‍ය සෛල තුලට ඇතුළු වේ. එහෙම වුණාම
පත්‍ර මධ්‍යස්ථවල දැන් ජලීභවය වැඩි වුණා. පත්‍ර වෘන්තශෛලවල ජලීභවය අඩු වුණා. එම නිසා පත්‍ර වෘන්තශෛලවල ෂයි අඩු වේ. පත්‍ර වෘන්තශෛලවල කවුද ජලය ගෙනාවේ? මෙන්න මේ කඳේ තියෙන ෂයිලම් මගින් පත්‍ර වෘන්තශෛලවලට ජලය ගමන් කරවුවා. එම නිසා කඳෙහි ශෛලම මගින් පත්‍ර වෘන්තශෛලවලට ජලය ගමන් කරනවා. ඔන්න තමයි මේ ජලය ගමන් කිරීමේ ක්‍රියාවලිය අපි කතා කරලා ඉවර කරා. මෙතන වතුර යද්දි මෙතන ජලය අඩු වෙනවා. ඒ නිසා පත්‍ර වෘන්තශෛලවල ඉඳලා මෙතන ජලය එනවා. පත්‍ර වෘන්තශෛලවල ජලය වේ නිසා අඩු වෙනවා. ඒ නිසා කඳේ ශෛලය මගින් මෙතන ජලය ඇවිල්ලා මෙතන ජලය භවය අඩු වෙනවා. ඔන්න ඔහොම තමයි උත්වේදන චූසනය මගින් පියවරෙන් පියවර ගගා ජලය ඉහළට ඇදගත්තේ. මෙහෙම ජලය ඉහළට ඇද ගැනීම නිසා එක එක තැන්වල ළමයි පීඩන වෙනස් වෙනවා. එක තැනක පීඩනය අඩු වෙනවා, පීඩනය වැඩි තැන ඉඳන් උඩට පීඩනය එනවා. ඔහොම පීඩන වෙනස්කම් ඇති වෙනවා. ඕවට අපි කියනවා පීඩන අනුක්‍රමණයක් ඇති වෙනවා කියලා. දැන් බලන්නකෝ. මෙතන වතුර ටික මෙහෙට ගියාට පස්සේ මේ ස්ථානයේ පීඩන අවපාතයක්. පීඩන අඩු වුණා. මේ පීඩනය වැඩි, යට පීඩනය වැඩි. ඒ නිසා බලන්න පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු තැනට දැන් වතුර ගමන් කරන්න පුළුවන්. මම ඔය රසෝද්ගමනය ගැන එහෙම නැත්නම් තොග ප්‍රවාහය ගැන කතා කරද්දී ළමයි තොග ප්‍රවාහය වෙන්නේ කොහොමද? පීඩන අනුක්‍රමණයක් ඔස්සේ තොග ප්‍රවාහය සිදුවේ. ඒ කියන්නේ සෑම විටම පීඩනය වැඩි තැන ඉඳලා පීඩනය අඩු තැනට තමයි ළමයි ජලය ගමන් කරලා තිබ්බේ. මම එදා උගන්වපු ටික. දැන් ඔන්න ඒක ඇප්ලයි වෙන විදිය. මෙතනින් වතුර යන්න මෙතන පීඩනය අඩු වෙනවා. හරි. ඒකත් අපි ලියා දාමු මෙතන. උත්සේදන චූෂණය වී ජලය පත්‍ර මධ්‍ය සෛල තුලින් ඉවත් වන විට පත්‍ර මධ්‍ය සෛලවල පීඩනයද අඩු වේ. ඇතුළ වතුර නැහැනේ. එම නිසා මුලෙහි ශෛලම හා පත්‍ර මධ්‍ය සෛල අතර පීඩන අනුක්‍රමණයක් හටගනී. මෙන්න මේ පීඩන අනුක්‍රමණය නිසා ජලයට උඩට යන්න පුළුවන්. ඔන්න ආතතිය ගැන කතා කරා. උඩ තිබ්බ ඍණ පීඩනයක්, යට තිබ්බ ධන පීඩනයක්. ධන පීඩනයක ඉඳන් ඍණ පීඩනයකට වතුර උඩට ඇදගත්තා. නයිස්. පේනවනේ යටින් ලිව්වොත්. එම නිසා පීඩන අනුක්‍රමණය ඔස්සේ ජලය ඉහළට ගමන් කරයි. නයිස්. ඔන්න ඒක කතා කරා. ළමයි ආතතිය ගැන කතා කරද්දී මම කිව්වා උත්වේදන චූසනය නිසා ජලය ඉහළට ඇද ගන්නවා. ඒ නිසා හැම වෙලෙම මෙයා ඍණ පීඩනයක ඉන්නේ. අය වතුර නැහැනේ, උඩ අඩුයිනේ. කියලා ඇදගත්ත මම බීම් බඩේ මතක් කරගන්න. ඍණ පීඩනයක ඉන්නේ, ආතතියක ඉන්නේ. එතකොට ඒක ඇතිවන අයව අපි කතා කරා කොහොමද? උත්වේදන චූසනයෙන් ජලය ඉහළට ඇද්දාම පත්‍ර මධ්‍ය සෛල තුළ ජලීභවය අඩු වෙනවා. ඒ නිසා පත්‍ර බුද්ධ සෛල වලින් ජලය එනවා. පත්‍ර බුද්ධ සෛල ජලීභවය ඒ නිසා අඩු වෙනවා. ශෛලමෙන් එතනට එනවා. ඔහොම පියවරෙන් පියවර තමයි ඔය ඇදගැනීම සිදු වුනේ. ඒ ඇදගැනීම සිදු වෙච්ච නිසා පත්‍ර මධ්‍ය සෛල තුළ පීඩනය අඩු වුණා පළවෙනි අවස්ථාවේදී. එතකොට පත්‍ර මූලයේ කියන්නේ ශාක මූලයේ සෛලවල ජලීභවය වැඩි. ඒ නිසා ජලීභවය පීඩනය අඩු වුණා පත්‍ර මධ්‍ය සෛලවල ඊට පස්සේ පත්‍ර කියන්නේ ශාක මූලයේ පීඩනය වැඩි. ඔන්න පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනකට පීඩන අනුක්‍රමණයක් හටගත්තා. ඔය අනුක්‍රමණය ඔස්සේ තමයි ජලය ඉහළට ඇද ගැනීම සිද්ධ වුනේ. නයිස්. ඒක ඉවරයි ඈ. ඊට පස්සේ තව දෙයක් කතා කරන්න ඕනේ. ළමයි මෙතන වැදගත් පොයින්ට් එකක් මේක. සාමාන්‍ය ඔය රසෝද්ගමනය කියන්නේ තොග ප්‍රවාහයනේ. තොග ප්‍රවාහය කියන්නේ දිගුදුරු පරිවහනය ක්‍රමයක්. අපි පරිවහන ක්‍රම ගැන උගන්වද්දී මුලින්ම උගන්වන්නේ සක්‍රීය සහ අක්‍රීය කියලා.
ඒ කියන්නේ ATP භාවිතා කරන සහ ATP භාවිතා කරන්නේ නැති ක්‍රම කියලා. එතකොට ළමයි කෙටි දුර සහ දිගු දුර කියලා බෙදුනේ ඔය අක්‍රීය පරිවහන ක්‍රම. කෙටි දුර කියමු ආදී විසරණය, ආශ්‍රිතය, නිපානය, පහසුකල විසරණය ඕවනේ. හැබැයි යස් දිගු දුර පරිවහන ක්‍රමයට තමයි රසෝද්ගමනය සහ ෆ්ලෝයම් පරිසංක්‍රමණය අයත් උනේ. හරි. ඒ කියන්නේ තොග ප්‍රවාහය අයත් උනේ. ඒ කියන්නේ ඒවා අක්‍රීයයි. ඒ කියන්නේ මොකද්ද? ATP භාවිතා කරන්නේ නැහැ. හැබැයි බා අපි ඇද ගන්න කල ඇද ගන්න ඉතින් අනේ අමාරුනේ ඉතින් අදින්න. දැන් කතා කරන්න යන්නේ ඇයි මෙන්න මේ රසෝද්ගමනය ATP භාවිතා කරන්නේ නැතුව සිදු වෙන්නේ කියලා. වැදගත් කොටස. රසෝද්ගමනයට ATP වැය නොවීමට හේතුව රසෝද්ගමනයට ATP වැය නොවීමට හේතුව තමයි කතා කරන්න යන්නේ. මෙන්න මගේ ගහ. මෙන්න මගේ ගහේ මුල. ගහේ කඳ. මෙන්න මගේ ගහේ පත්‍රය. ළමයි මට දැන් කියන්න වතුර ඇතුළු වුණා පාංශු ද්‍රාවණයේ ඉඳලා ශාක මුලට. ඊට පස්සේ ශාකය තුලින් මේක ගමන් කරලා පත්‍රය තුලට ඇතුළු වෙලා පත්‍රය තුලින් එළියට ගියා. මම තර්කයක් උගන්වුවා ජලය සාමාන්‍යයෙන් හැම වෙලාවෙම ගමන් කරන්නේ ජල විභවයේ වැඩි තැන ඉඳන් ජල විභවයේ අඩු තැනට කියලා. තර්කය තමයි ජලය ගමන් කරනුවේ ශයි වැඩි තැන සිට කියන්නේ ජල විභවයේ වැඩි තැන සිට ශයි අඩු තැන් වලටයි. ජලය හැම වෙලේම ගමන් කරන්නේ ජල විභවයේ වැඩි තැනක ඉඳන් ජල විභවයේ අඩු තැනකට. එහෙනම් මේ මෙතන සලකන්න. පාංශු ද්‍රාවණයේ ජල විභවය වැඩි ශාකයේ වෙන්නද? වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි යන්න ඕනේ. එහෙනම් ශයි පාංශු නැත්නම් පස. මෙතන සයි ශාක. කාගේ ජල විභවය වැඩි? පාංශු ද්‍රාවණයේ තමයි ජල විභවය වැඩි. එම නිසා ශයි පාංශු වැඩි ශයි ශාක වලට වඩා. දැන් මේක උඩට උඩට මෙහෙම ඇවිල්ලා මෙතනත් හුමාරු වෙනවානේ. මෙතන තියෙනවා සයි වායු ගෝල. පේනවද මේක? පේන්නේ. මෙතන තියෙනවා සයි වායු ගෝල. මෙතන තියෙනවා ආයේ සයි ශාක. මෙතන වැඩි තැන ඉඳන් අඩු තැනට. අනේ සයි ශාක වලට වඩා ජලීය අඩුයි සයි වායු ගෝල වල. ඔන්න තර්කය. මේ බලන්න ජලය ගමන් කරලා තියෙන්නේ කොහොමද එතකොට? පාංශු ද්‍රාවණයේ සිට වායු ගෝලය දක්වා ඇති ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ තමයි රසෝද්ගමනය සිද්ධ වෙලා තියෙන්නේ. ජලය පාංශු ද්‍රාවණයේ සිට වායු ගෝලය දක්වා ශාකය තුලින් ජල විභව අනුක්‍රමණයකට අනුවද යයි. එම නිසා රසෝද්ගමනයට ATP වැය නොවේ. ඇයි අක්‍රීයයිනේ? ජල විභව අනුක්‍රමණයක් ඔස්සේනේ උනේ. මෙන්නට ATP වැය නොවේ. ATP වැය. හරි. ඔන්න එකක් කතා කරමු. මොකක්ද මම කිව්වේ? සාමාන්‍ය රසෝද්ගමනය කියන්නේ තොග ප්‍රවාහයක්. තොග ප්‍රවාහය කියන්නේ අක්‍රීය පරිවහන ක්‍රමයක්. අක්‍රීය පරිවහන ක්‍රමයක් නම් ඒකට ATP වැය වෙන්න බෑ. දැන් බලන්න කී ATP වැය වෙන්නේ නැතුව කොහොමද රසෝද්ගමනය උනේ කියලා. අපි කතා කරා පාංශු ද්‍රාවණයේ ජලයේ වැඩි ශාකයට වඩා. ඒකනේ මෙහෙම ජලය ආවේ. අංක ජලය ගමන් කරන හැම වෙලේම ජලයේ වැඩි තැන ඉඳන් අඩු තැනට. මෙතන ජලයේ වැඩි. එතන අඩුයි. ඒක මෙහෙම ගියාට පස්සේ මෙතන ජලයේ වැඩි. මෙතන අඩු නිසා තමයි එළියට ගියේ. හරි. එහෙම යද්දි ළමයි අන්තිමට අපිට තේරෙනවා මේ බලන්නකො පාංශු ද්‍රාවණයයි වායු ගෝලය අතර තියෙන ජල විභව අනුක්‍රමණය නිසා මෙන්න මෙහෙම වාෂ්ප වෙන්නේ නැතුව කෙලින් වාෂ්ප වෙන එකක් නැතුව ශාකය උපකාරී කරගෙන මෙන්න මෙහෙම වතුර ගිහිල්ලා තියෙනවා. පාංශු ද්‍රාවණයේ ශාකය උපකාරී කරගෙන වායු ගෝලය දක්වා වතුර ගිහිල්ලා තියෙනවා. මෙහෙම වතුර යන එකෙන් ශාකය තුලින් ජලය ගමන් කරන්න උදව් වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය අක්‍රීය. මොකද ජල විභව අනුක්‍රමණයකට
ජලය වැඩි තැන ඉඳන් අඩු තැනට එන ඒවා හැම එකක්ම අක්‍රියව තමයි වෙන්නේ. AT අපිට ATP ඕනේ නැහැ. ඇත්තටම දියල්ලක් උඩින් ඉඳන් පල්ලෙහාට දාන්න අපිට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔහේ යනවානේ. හැබැයි යට ඉඳන් උඩට එන්න මෝටරයක් දාන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. ඔන්න ඒකත් අපි කතා කරලා ඉවර කරා. එතකොට ළමයි අපි අද ශාක පරිවහන ක්‍රම යටතේ අපිට කතා කරන්න ඉතුරුලා තිබ්බ හැම දෙයක්ම කතා කරලා ඉවර කරා. මුලින්ම අපි අරීජල පරිවහන ක්‍රම කතා කරා. අරීජල පරිවහන ක්‍රම තුන වෙච්ච ඇපෝප්ලාස්ට්, සිම්ප්ලාස්ට්, පර්ණහරා සම්ප්‍රේෂණ මාර්ග කතා කරා. ඊට පස්සේ ඔය අරීජල පරිවහනයේ ක්‍රමේ වැදගත් ලක්ෂණ සෙට් එකම කතා කරලා ඒක ෆුල් කතා කරලා ඉවර කරා. ඊට පස්සේ අපි එහෙම ඇතුළට ආපු ජලය ටික කොහොමද ශෛලම ඔස්සේ යන්නේ කියලා තමයි දැන් කතා කරේ. මම කිව්වා මේකදී මේකේ කල්පිතයක් තියෙනවා සංසත්තියක්දී කල්පිතේ ඒ සංසත්තිය කොහොමද රසෝද්ගමනයට දායක උනේ ආසක්තිය කොහොමද රසෝද්ගමනයට දායක උනේ කියලා වෙන වෙනම අපි සාකච්ඡා කරා. ඊට පස්සේ මේක ඇයි ATP භාවිත කරන්නේ නැත්තේ වෙන්නේ කියලා අපි අවසානයේදී සාකච්ඡා කරා. එහෙම සාකච්ඡා කරලා අපි රසෝද්ගමනය කියන කොටස කතා කරලා ඉවර කරා. මම අනුමාන දෙන්නම් මේ පාර මගේ අනුමානය තියෙන්නේ ශාකි කොටසේ රසෝද්ගමනය එන්න පුළුවන් වෙයි කියලා. රසෝද්ගමනයේ අනුමානය. තව දෙන්නම් අනුමානය. එහෙම නෙමෙයි. දැනට ලියාගන්න. දැන් මම එදා එකක් දුන්නා මොකද්ද මේ පේශි සංකෝචනය සර්පණ සූත්‍රකාවාදයයි අපරඝාතය සහ පූර්වඝාතයේ ක්‍රියාවලිය ටික AB කියලා කියවුවා. මම කිව්වා අස්තිපාරමේ ගොඩක් දුරට එසේයක් එන්න පුළුවන් කියලා මම කිව්වා. මේ පාර මම දෙනවා රසෝද්ගමනයේ අනුමාන. අනුමාන විදිහට මම දෙනවා ළමයි. රසෝද්ගමනයේ එනවා කියලා මම කියනවා සාමාන්‍යයෙන්. රසෝද්ගමනයේ දන ශෛලම පටකේ. පටකේ රසෝද්ගමනයත් එක්ක ශෛලම පටකේ සම්බන්ධ කරලා එසේ එකක් එන්න පුළුවන් වේවි පුළුවන් කියලා මේ මම අනුමාන කරනවා. හැබැයි අනුමාන බලන් යන්න එපා. එන්න නැති වෙන්නත් පුළුවන්. මොකද 2024 අපි එක්සෑම් දෙනකොට කියපු අනුමාන එකක්වත් ආවේ නෑ බං. හරිද? අපිට කිව්වේ අජෛවාති කියලා. ආවේ ජෛවාති. ඔහොම පිස්සුනට පො වෙලාවල් තිබ්බා. ඒ නිසා මේවන් බලන් යන්න එපා. මම කියන්නේ මේ වැඩිපුර එන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන කොටස් ගැන. හරි.